संस्थाने विहाराधिकारी गौरव शास्त्रवेदी पूज्यपाद कत्नूरुवे सिरिधम्म स्वामीන් වහන්සේගේ පුණ්‍යවන්ත වැඩමවීමයි සටහන් වන්නේ. මේ පින් සිත් ඇති මිනිසුන්ගේ ඒ කායන බලාපොරොත්තුවක් තිබුණා නම් මෑත කාලේ හදවත් තුළ දෝංකාර දුන්නා නම් යම් කිසි පින්නක බලාපොරොත්තුවක් එයන් කිසිවක් නොවේ. අපේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවන් වහන්සේගෙන් නිවේ හැදෙන්නට බණපදයක් ශ්‍රවණය කරන්නට ඉඩක් ලැබෙනවා නම් එයමයි අපට පුණ්‍යවන්ත වන්නේ. ඒ මොහොතේ ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ පාකමල් ගෞරවණය කරමින් උන්වහන්සේව මේ පීඨිකාවට වැඩම කරවන්නට ජයනික සමර්සිංහ මහත්මයන් ඇතුළු පවුලේ උදවියට අපේ ගෞරවනීය ආරාධනාව. පින් සිත්වලින් පොහොසත් පිරුණු නිරසුන්ගෙන් ගෝම ආශිර්වාදයෙන් සිටුගන්න උත්තම සාදු නදමෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ මේ පින්වන්ත ධර්මදේශනා මණ්ඩපයේ වෙත වැඩම කරවන්නට පෙර අප නමස්කාර පෙරදැරිව ආරාධනා කරනවා අමාමෑණී ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ වෙත කුසුම් වර්ගයේ පූජා කිරීම වෙනුවෙන් අපේ දේශකයන්න් වහන්සේ වෙත මේ ආශ්‍රමත් පින් කටයුත්තට තමන්ගේ කඳුළු එකතු කරමින් ඉතාමත්ම කෙටි කාලයෙන් මේ පින්සාර කටයුත්තට ශක්තිය එකතු කළ කුමාර උඩපත්තු සමාජ සජීවීකරණ පදනමේ නිර්මාතෘවරු කුමාර උඩපත්තු මැතිතුමන්ට ගෞරවනීය ආරාධනාව සදහවතුන්ගෙන් නැගෙන මේ සාදු නදී පින්වන්ත හඬ එකතු කරන නිමේෂයේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් මෙන්නතේදී අප සෝදානම් වන්නේ ඉතාමත්ම පුණ්‍යවන්ත අවස්ථාවක් වෙනුවෙන්. පැවුණු සිත් උතුම් බුදුබණ පදයට මොනතරම් සැනහෙනවාද ඒ අසිරිමත් පුණ්‍යවන්ත අවස්ථාව දැන් අපට ලැබෙන අසිරිමත් පින්සාර නිමේෂය. නිකවරදී සමුදනා පෙටිය ශ්‍රී පාලිත මහපෙරිවෙන් පරිවේනාධිපති ගණේගම පුරාණ රාජ මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ මේ උතුම් පුණ්‍යවන්ත භූමියට පිළිගැනීමක් විදිහට සදහවතුනි අප සැවුම බොහෝ මොදුන්තක සාදනරකින් උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මේ මොහොතේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නට උතුම් ශාසනාව වෙනුවෙන් අප ගෞරවයෙන් ආරාධනා කරනවා මේ කටයුත්තට හැමදාමත් අපට පසළ මොළේ ජෝති ස්වාමීන් වහන්සේගේ අනුශාසක ඉච්ඡාසතිය වෙනුවෙන් මේ නිරසන් වෙනුවෙන් මේ සමදුර දහම් දෙසම දේශනා කරන අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාරය නොවේවා. සාදු සාදු සාදු. साधुकार्यं सूचना तुमतावत नमस्कारे कियन् पंसे समादम्येन सुबह बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि
Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Saranaгаmanang sampunnang panatipata veramani sikkhapadang samadhiyami. Adinnādāna veramani sikkhapadang samadhiyami. Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Surāmeraya majjapamā dattāna veramani sikkhapadang samadhiyami. Tisaranena saddhim pancaseelang dhammang sadhukang surakkitang katva appramadena sampādetabbang. Hondai nishabdena. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Samantha cakkavalesu atra gaccantu devata saddhammang munirajassa sunantu sagga mokkadam. Dhammasavana kālo ayam badantā. Dhammasavana kālo ayam badantā. Dhammasavana kālo ayam badantāti. Dveme bhikkhave pariyesana ariyaca pariyesana anariyaca pariyesanati. Hondai මේ ස්ථානයේ වැඩම වැඩහිඳ වදාරන පරම පූජනීය වූ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්වතුනි, පින්වතියනි, සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ බෞද්ධ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට අපි
අපිට මේ පුළුවන් කාලය තුල පුළුවන් විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මයේ වචනයක් හරි අහලා දැනගෙන අවබෝධ කරගන්න. පින්නතුනේ ධර්ම දේශනාවට ප්‍රථම පුංචි කාරණයක් සිහිපත් කරන්නම් මේ සියලු දෙනාටම. මම හොඳටම දන්නවා ඉඳගෙන ඉන්න සේරටම යකුණ වෙලා ඉන්නේ කියලා. ඇයි මෙහෙනම් එහෙම ගාගන්න එකක් නැති වෙයි. පින්නතුනේ එහෙම ගසාගත්ත දැන් තියෙනවා. ඇයි ඉඳගෙන ඉන්නව පේන්නේ නැහැ. එකම යුද්ධ බල. පින්නතුනේ දැන් මේ වරුසාව තියෙන වෙලාවේ මේ පිට්ටනිය මඩ වෙලා නෙදී. එතකොට ඔය මස් රාත්තලම ඉල්ලන්න එපා. තියෙන විදිහට මොකක් කරගන්න. මේ අද දවස ගැන කල්පනා කරන්න ඕනේ. ආයෙ පින්නතුනේ මේ දවස් අහු කරන්න යන්න එපා. මම මේ කියන එක වචනයක්වත් අපතේ දාන්නත් එපා. බණ කියන්න කලින් මම මේ කියන්නේ අදිෂ්ඨානශීලීව බණ අහන්න ඕනේ. හිතේ ලොකු වීරියක් තියෙන්න ඕනේ. අර සංසාරේ කාලෙකින් ලැබපු මනුෂ්‍ය ආත්ම භාවය හම්දුරනේ අද ඉඳන්වත් මේ නිවන් දකින්න යන ගමන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ මේ ක්‍රීඩාංගණයේ ඉඳන් මේ වැය කරන කාල සසර ගමනට නිමාව තියන්න නිවන් දකින්න පාරමිතාවක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එන්නතුනේ මෙහෙම දේශනා කරන්න හේතුව තමයි කල්ප ගානක් දුක් විඳලා මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා ඔය අද පින්නතුනේ නේ ඔය වැස්සේ හරි මඩේ හරි තනකොළ පාගාගෙන ඔය පණහන් ආවනේ. පින්නතුනේ හැමදාම ඔහොම පුළුවන්. මම මේ කියන්නේ මේ ආත්මය ගැන නෙමෙයි. සංසාරේ ඔය විදිහට හරි බණ ටිකක් අහන්න හම්බෙන්නේ කල්ප කීයක් දුක් විඳින්න ඕනද? මේ සංසාරේ කවදානම් ආයේ බණ අහන්න හරි දුර්ලභයි. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න ඕනේ. පින්නතුනේ ඉන්ද්‍රියන් ටික අපූර්වට පිහිටන්න ඕනේ. දැන් මේ බණ අහන කොටත් ඔය ඇත්තු මෙලහටත් දැන් නගරේ ඇතිනේ පින්නතුනේ ජීවත් වෙන්න ඔය කීයක් හරි හොයාගන්න ඔට්ටු වෙන මිනිස්සෙක්. කොහොම උගඩුවක් දාන්න කොනේ මොකක් හරි සත්කමක් කරන්න. ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සියලු දෙනාගේ ඒ කායන අරමුණ බලාපොරොත්තුව තිබ්බේ බණහනේ. පින්නතුනේ ලැබිලා තියෙන ජීවිතේ මහ ස්වර්ණමය අවස්ථාවක්. දැන් හිතුණොත් ගිහිල්ලා සතෙකුට හරි කෑම ටිකක් දෙන්න බැරිද? පුළුවන්. දැන් හිතුණොත් ගෙදර ගිහිල්ලා
බුදුහාමුදුරුවන්ට කහට ටිකක් ගිලම්පසට තියන්න බැරිද? මෙහෙම හම්බෙන්නේ මොන ආත්මෙද? මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. බලලුන්ට මෙව කරන්න පුළුවන්. නැති බැරි මිනිස්සෙකුට බත් පැකට් එකක් හරි දෙන්න පුළුවන්. එකම ආත්ම භාවය, මනුෂ්‍ය ආත්ම භාවය මේක කෙලස ගන්න එපා. මිනිස්සු වෙලා උපදින එකක් නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද තියෙන අරුමේ? ඔන්න ඔය විදිහට උපදින එක ආශ්චර්ය වෙන්නතුනේ. මේ විදිහට කටයුතු කරන එකයි අසිරිමත් භාවය. අර ආනන්ද හාමුදුරුවෝ අහනවනේ බුදුහාමුදුරුවනේ මිනිස්සු වෙලා උපදින එක ගැන අපිට තේරෙන විදිහට කියත් බුදුහාමුදුරුවෝ මොකද කරේ? මේ මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා, ආනන්ද වැඩිපුරම වැලි තියෙන නියපොත්තේ මහ පොළොවේ. කොහෙද තියෙන්නේ? මහ පොළොවේ. එනතුනේ මේ මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ කොච්චරක්ද? ඒ වගේ ප්‍රමාණයක් මිනිස්සු වෙලා උපදින්නේ හරි දුර්ලභයි. බිලියන 8-10ක් උපදින මුළු ලෝකෙම. එහෙම මිනිස්සු වෙලා උපදින කොටම කී දෙනෙක් අස්කන්ධ වෙලා උපදිනවද? අම්මේ කියන්නේ පින්නන්නේ ඔයත් හරි වාග්යවන්තයි. ඔයත් හරි වාසනාවන්තයි. මනුස්සයෙක්ගේ ජීවිතය තුල අකුසල් සිද්ධ වෙන්න බලපාන දොරටු තුනයි නේද? මොනවාද ඒ තුන? හිතයි කයයි වචනයයි උත්තරයි. මේ හිතයි කයයි වචනයයි පාලනය කරගන්න පුළුවන් විදිහට මොකක් හරි දැනගත්තාම මේක පව්, මොකක් හරි දැනගත්තාම මේක පින්, මේක හරි, මේක වැරදි කියලා තේරුම් ගන්න පුළුවන් මට්ටමට ජන විඥානයේ පිහිටලා අංගපසංග වැඩ කියමු. බලන්න අපිට මොනවාද තියෙන අඩුපාඩු, මොනවාද තියෙන ප්‍රශ්න? මොකක්ද මේ පිරිමහන්න හදන එදිරිවාදිකම? මොකක්ද පිරිමහන්න හදන වෛරක්කාරකම? මිනිස්සු වෙලා උපදින්නේ ප්‍රධාන අකුසල මුල් ලෝභය, ද්වේෂය, මෝහය නැති කරලා මැරෙන්න. ඒක නැති කරන්න පටන් ගන්න. මේ සංසාරයෙන් සංසාරයට යන වෛරකාරකම නැති කරන්න, පලි ගන්න එක නැති කරන්න, ඒව නැති කරන්න පෙරම් පුරන්න පින් කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යානුභාවය. තරහක් තියෙන මිනිස්සෙක් එක්ක මගේ හිතේ තරහ නැහැ, වෛරය නැහැ. වෛරය කියන්නේ අකුසලයක්. තරහව කියන්නේ සංසාරේ පලි ගන්න වෙන කාරණයක්. මේක මට පැහැදිලි. මතු මැත්තේ මට වෛරකාරයෝ නැහැ, මතු මැත්තේ මට තරහකාරයෝ නැහැ. මෙහෙම හිතලා මේ ආත්ම වෛරය නැති කරන්න පුළුවන් මට්ටමට අපිට හිතන්න පුළුවන්. බැරිකමද හිතන්න නැතිකමද තියෙන්නේ? ඔය එතන උනත් නේ දැන් ඔය හිතගෙන ඉන්න කට්ටිය දිහා කන්න තරහ ඇති. ඇයි අදිස්ථාන කරන්නේ? ඔය මන්නම් යෝජනා කරන්නේ වෙනතර වෙලාව යනවා හරි ඉක්මනට හොඳේ. අය භාගයක් ඉවරයි. මම යෝජනා කරන්නේ අදිස්ථාන කරගන්න උලප්පු වෙන්න එපා.
මේ ඉන්ද්‍රියන් ටික පිනවනකොට ඇස් දෙකෙන් මොකක් හරි දැක්කහම දැන් අපි හිතමු දැන් හිතෙන් මොනවාද වෙන අකුසල් තියෙන්නේ. ඔය මොකක් හරි දැක්කහම මේකේ අරමුණු හිතට ආවම ඇති වෙන්න සිතුවිල්ල යහපත් කරගන්න ඕනේ. ඔය අපි හිතමු දැන් කේන්ති යන්නේක කියලා. තරහ යන්නේක. මේ ඉන්ද්‍රියන් කටයුතු කරන්නේ පින්නතුනි නිරන්තරයෙන්ම අපිට වුණාට එහෙම නෙමෙයි. මේ ඉන්ද්‍රියන් නිරන්තරයෙන් කටයුතු කරන්නේ දැන් ඔය කවදාවත් ගෙවල් වල ඉන්නකොට සහ අපි හිතමු බත් කාලා ඇඳට වෙලා ෆෝන් එක ඔබා ඉන්නවා කියලා. එහෙම ජීවිතේට කේන්තියනවද? ඔකේ නිකන් ඉඳගෙන ඉන්නකොට කේන්තියනවද නෑ? මොකක් හරි ෆෝන් එකෙන් බල ඉන්නකොට අපි හිතමු අපි කෝල් එකක ඉන්නකොට කවුරු හරි කෑ ගැහුවොත් මොකද? කේන්තියන්නේ මේ හිත ටිකක් අල්ලගන්න කාලේ ඇවිල්ලා හිත පාලනය කරගන්න කාලේ ඇවිල්ලා ද්වේෂය ඇති වෙන්නේම වෛරකාරකම ඇති වෙන්නේ වෙනතුනේ අනුන් කරන කියන දේවල් නිරීක්ෂණය කරන්න ගියපුවා එහෙම නෙමෙයිද? අනුන්ගේ දේවල් වලට නෙමෙයිද කලබල වෙන්නේ? අනුන්ගේ දේවල් වලට කලබල වුණාම ඔය පින්නතුන් දන්නව නේද? වෛරක්කාරකම තරහව ඉස්සරලම ඇදෙන්නේ මොකද? රෙකෝඩ් කරන්න තියෙනවා. වෛරක්කාරකම තරහ පින්නතුනේ වචනේ මේක උන්න බලන්න පුළුවන් ටික. ඔය දැන් අද යන ගමන් කාට හරි තෝතෝ කී කියනවා. නිකම්ම කියනකොට කරන්න බලන්න. කරුණාවක් ඇති වෙනවද කියන කෙනාගේ මෛත්‍රියක් ඇති වෙනවද? ඔය ගෙවල් වල වැඩිපුර කතා කරන තාතෝ කියලා නේද? මේ අම්මලා බඩුම් අහලා ඇති කුණහරපෙන් ඕසෙට. කාගෙන්? එන්නතනේ මේ වචනේ හරි කමක් නැහැ පටන් ගන්න. තරහ පිරිමහන එක වෛරක්කාරකම සංසාරේ කොච්චර විදිහට පස්සෙන් යනවද කියනවනම් අර තරහකාර උපදින්නේ ලං වෙලාද ඈත් වෙලාද? අපේ ළඟින් ඉන්නේ කවුද? එතකොට වෛරක්කාරයෝ උපදින්නේ බොහොම ළඟින්. කල්යාණ මිත්‍රයෝ තින්නෝ වෛරය පිරිමහන්න පුළුවන් ලං වුණාම ඈත් වුණාම දැන් ඔය බලන්න ඔවුන්ගේ කාලේ අර කොළඹ විශ්වවිද්‍යාලේ සයන්ස් ෆැකල්ටි එක කොහෙද ගෑනු දරුවේ ඔවුන් තුනක් විතර ඇති බෙල්ල කපලා මැරුවනේ කම්පලාර කෙල්ලෙක්ගේ බෙල්ල කපුවා අවුරුදු 16 යාළුවා හිටු කොල්ලා එවුන්නේ අපි ගෙවල් වලින් අහගමුකෝ මේ අම්මලා වැඩිපුරම ජීවිතේ බැනුම් අහලා තියෙන කාගෙන්ද? ස්වාමියාගෙන් නෙමෙයි. එක්ක දරුවෝ එක්ක ස්වාමියා. ඒකවල 700ක් ඉන්නේ. ජීවිතේ වැඩිපුරම කලකිරිලා දුක හිතිලා කම්පා වෙලා අඬලා දොඩලා සැක හිතිලා අප්පිය වෙලා තිත්ත වෙලා තියෙන්නේ ගෙදරද පිටස්තරද? කවදාවත් අපිට පිටමනුස්සේ බැන්නට දුක හිතනවද? පිටමනුස්සේ වෙනස්කම් කරාට දුක හිතනවද? රිදිච්ච තරමක් රිදුනේ ළඟ හිටපු මිනිස්සු හින්දා නෙමෙයි. කලකිරුණු තරමක් කලකිරුනේ මගේ කියලා කියපු මිනිස්සුන්ගෙන් නෙමෙයි. ඔය පින්නතුනේ
සමහරු ඒ සීමා වලින් නවතිනවා. සමහරක් ලංවීම කොච්චරද කියනවා නම් දැන් බලන්න ඕනේ අපි අසුරු කරන උදවිය. දැන් සමහර අම්මලා කියනවනේ දරුවන්ට තොපි නම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. අපුරුට කියන්නේ තොපි හදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. දරුවන්ට ස්වාමියාට පිරිදට වර්තමානයේ ලංකාවේ ගෙවල් දොරවල් එන්නම් මුළු රටට එහෙම වෙනවද මන්ද? අර පුදුම විදිහට අනේක රුස්සන් නැති ගතියක් ගෙවල් වල තියෙනවනේ. අනේකට ගරු කරන්න දන්නේ නැති පුරුද්දක් තියෙනවනේ. මේක මේ ආත්මෙන් නවත්තලා දාන්න. මම ඔය මේක හරියටම දැනගන්න ඔය 200ක් විතර හිටපු බණමඩුවකින් දැන් බොහොම කල් මම මේක ඇහුවා මේ ගෙවල් වල තත්ත්වය. මේ අම්මලාගෙන් මම අහන්න ඕන. ඇත්තටම දැන් බැඳලා ඉන්න ස්වාමි පුරුෂයා පතනවාද මතු මත්තර මගේ දැන් ඉන්න මිනිස්සයා හම්බයන් කියලා. මොකද ඔළුව දෙපැත්තට වුණා. අපේ තාත්තලා පතනවාද දැන් ඉන්න මගේ බිරිඳ නිවන් දකින්නකම් හම්බයන් කියලා. නම්මලාගේ හොත් එහෙම කියලා හමුදුරනේ කරන්න දෙයක් නැති හින්දා ඉන්නේ කියලා. සමහර අම්මලා කියනවා දරුවෝ හින්දාලු ඉන්නේ. වෛරෙන්ම නෙමෙයිද පෙලෙන්නේ? මම අහුවා ඔය වෛරය ඇති වෙන්නේ කොයි කාලෙදද කියලා. පස්සේ කිව්වා හාමුදුරනේ මං ආදරේ මගේ ස්වාමියාට. ගෞරවය දිනු. අර හැබැයි එපා වෙලාලු ඉන්නේ. මොනව හේතුව? අපේ ගෙවල් වල මිනිස්සු පින්නතුනේ කතා කරන්න දන්නේ නැහැ කවුරුවත්. එක එක්කෙනා ගෙවල් ගැන දැන් වෙන වෙනම හිතන්න ඕන හොඳේ. අපේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් දරුවෙකුට මට බිරිඳට ස්වාමියාට අම්මට තාත්තට අර නිමන්න හදනවද අවුලන්න හදනවද? බලන්කොට පැත්ත එකට එක කියනවද ගෙවල් වල නෑ. එකට කියනවද ගෙවල් වල? අද කවදාවත් නිමෙන්න පුළුවන්. පුරුදු වෙන්න කටවත් පරිස්සම් කරගන්න මේ කට වහගෙන ඉන්නකොට ඇති වෙන ගැටලුවක් කියන්නකො බලන්න. කටවන්නේ පින්නතුනේ බලපාන්නේ. අපිට හිතුණට කමක් නැහැ. ක්‍රියාත්මක වීම වළක්වා ගැනීම තුලින් වෛරක්කාරෝ එකහුව වෙන එක නවත්ත ගන්න පුළුවන්. වෛරක්කාරයෝ නවත්ත ගත්තේ නැත්නම් පින්නතුනේ නිවන් දකින්න එක හරි අමාරු වැඩක්. සංසාර ගමනට හොඳ කල්යාණ මිත්‍රයෝ එන්න ඕන එක්කහුව වෙන්න ඕන. අපිට ඉතින් එහෙම එකක් නැහැ. කවුද ඉන්නේ අපේ සමෘද්ධියට අපිට උපදෙස් දෙන්න? අපේ ආධ්‍යාත්මික ශික්ෂණයට උපදෙස් දෙන්න. අපි වරදින් මුදව ගන්න කටයුතු කරන. ඒ නිසා මතක තියාගන්න. බෝධිසත්වයන්ටත් මුළු සංසාරෙම පින්නතුනේ යශෝදරා දේවියගේ පටන් සැරියුත් මුගලන් රාහුල ආනන්ද මහරහතන් වහන්සේලාගේ පටන් චන්න ඇමතිගේ ඉඳන් දේවදත්ත වෛරක්කාරයාගේ ඉඳන් සංසාර පෙරම් පුරාගෙන ආපු ගමනක් තියෙන්නේ. එනිසා අධිෂ්ඨාන කරන් සිත කය වචනය සංවර කර ගැනීමම සීල සම්පන්න වීමට බලපාන නිසා පින්තුනි පවුල පන්සල වගේ සකස් කරගෙන ගෙදර තුල නිවස තුල සීල සම්පන්න පරිසරයක් ගොඩනගන්න. ඒ සඳහා පළවෙනියට ඕන එක තමයි අර බුදුරුත් උගන්වන්නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම ඕනේ. ඒ ඉඳන්ම යෝජනා කරන්නේ නම් පින්නතුනේ හෙට ඉඳන් කාටවත් කුණුහරුපක්වත් කියන්න එපා.
බැරිද? මම මේක හෙට ඉඳන් කිසි කෙනෙකුට නුහරපයක්වත් කියන්නේ නැතුව ඉන්න බැරිද? අඩුව බලංගොඩ ආපුවකින්වත් වැඩක් වෙන්නේ. කාගේ හරි හිතක් රිදෙනවා නම් පොඩි දෙයක් දෙන්න කටපරිස්සම් කරගත්තාම ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. හිතක් රිදෙනවා නම් කාගේ හරි තෝ කියලාවත් කියන්න එපා. ගෙවල් වල කුමාරක පලනවන්නේ පවෝදි ගන්න. ඒ කටවල් ඇරියෝ මම අහනවා දහම් පාසල් ළමයින්ගේ. දහම් පාසල් ළමයි යෝන්නේ ඔයත් උගේ ළමයි මේ දන්න. දැන් මම මේ කාටද කියන්නේ? මෙතෙන් ඇවිල්ලා ඉන්න දරුවෝ ඉන්න අම්මලාට තාත්තලාට හොඳෙන් දැනගන්න ඕනේ මේ මගෙන් තමයි අහන්නේ කියලා. හොඳ ජීවිතේ මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කුණුවරප කීයක් විතර කියලා දෙනවා. අපංගම අම්මලාගේ තාත්තලාගේ බිරිඳයි ස්වාමියා නතුනේ මේ මාතෘ පදවිය පීතෘ පදවිය යුව ගානක්වත් නැහැ නේද උත්තරීතරයි උතුම් කියලා. බුදුවරු අම්මගේ තාත්තගේ තැන තියන්නේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. මගෙන් පස්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම දෙන්නෙක් ඉන්නවා නම් ඒ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි. තිමොය මේ තාත්තලා හැමතිස්සෙම හොඳට මතක තියාගන්න ඕනේ මේවා හොඳේ. හිටින්ද තෝවත් කියන්න බගේවල. ඔය දේරම හොඳයි බීපුවම තියෙන ප්‍රශ්නේ. ඔය ඉදිරිවාදිකම් බෙහෙමහන්න බගේවල වලින්. සමහර ළමයි අහලා බලනකොට හාමුදුරුවනේ ගැහණු දරුවෙක් හැටියට මට අහගෙන ඉන්න බැරි මට්ටමේ නින්දිත විදිහට අපේ අම්මයි තාත්තයි ගෙදර කතා කරගන්න. ඔය පවුලක ඉන්නේ 4-5 දෙනෙක් නෙවෙන්නතොනේ. අය මහ ගොඩක් ඉන්නවා. මේ 4-5 දෙනා එක්ක හොඳට ඉන්න බැරි ප්‍රශ්න නෙවෙයි. එහෙනම් පවුල පන්සල වගේ තියාගන්න බලන්න. ගෙදර හරි පිළිවෙලක් කරගන්න. ඔය තව කාරණයක් තමයි ඒවා ඉතින් අම්මලා ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. සමහර අම්මලා ඉන්නවා තාත්තලාගේ තියෙන වැරදි සේරම කවුරුත් ඉඳ කියන දරුවන්ට උගන්වනවා. දබර වෙච්ච ගමන් මොකද කරන්නේ? ඒක මෙහෙමයි කියලා සේරම ළමයිට කියනවා. අම්මා තාත්තා කියන මේ දෙන්න ගෙදර හොඳ පෞරුෂයෙන් ඉන්න ඕනේ. දරුවන්ගේ ලෝකේ කුඩා කාලේ ඉඳන් වීරය විදිහට බේන්න ඕනේ චරිත. බේබද්දෝ ගානට පෙරුණාම මොකද වෙන්නේ? හරි උත්තරීතර විදිහට බේන්න ඕනේ චරිත. තිරස්චීන විදිහට බේන්නකොට මොකද වෙන්නේ? කවදාවත් දරුවන්ට කලකිරෙන විදිහට දෙමව්පියෝ නම් වැඩ කරන්න එපා. යාර උදට ඉන්න. මේ පිරිමිකම තාත්තගේ පෞරුෂය තියන්න දරුවන්ට අපේ තාත්තා කවදාවත් අපේ ඉස්සරහ අපේ අම්මට අතක්වත් උස්සලා නැහැ. එහෙම කියන්න පුළුවන් මොන දරුවෙකුටද? මේ අම්මලා කුටි කාලේ ඇති ඕසෙට. ඒ අභිමානයේ දරුවෙකුට දීපු තාත්තා කෙනෙක් වෙන්න මං කියන්නේ වෙනතුනේ මේ මුළු ලෝකෙම සුවපත් කරන්න පුළුවන් හැම කෙනෙක්ම හැම කෙනෙකුටම මෛත්‍රී කරන්න ගත්තා. අනේකගේ දුක අනේකගේ වේදනාව කඳුල බඩගින්න අපහසුතාවය අඳුරගත්තාම එහෙම දරුවෙක් හදන්න ඕනේ. එහෙම නැත්නම්
මේ රටේ අනාගතයේ පිහිරෙන්නේ පින්නතුනේ ආදරයේ තුලින් තෘප්තිමත් වන දරුවෝ වෙනුවට ඔය එක මත්ද්‍රව්‍ය වලින් තෘප්තිය හොයන දරුවෝ බලංගොඩ බලන්න උන් ගන්න දෙයක් නැහැ. මේ උඩු වයස් තියනවද නැහැ? ඔය දැන් මේ ස්පීකර් අහන්නේ මම දැන් ටව් වලත් එක්කනේ. ඕන් දැන් ටව් මේ මත් පෙති විකුණනවද මෙහෙ නැහැ. බලංගොඩ හොඳයි. මේ පන්ති යන ළමයි මේ මම කියන්නේ නවත්තලා ගන්න. පොඩි කාලේ ඉඳන් දරුවෝ හදපු ඔබ උදේ නවත්තන්න. මං විකුණන උදවියටත් කියන්නේ නිරෝගී සම්පන්න ජව සම්පන්න බල සම්පන්න අම්මා තාත්තා හරි අමාරුවෙන් හදාගත්ත දරුවෝ අනාගත ලෝකයට සුරක්ෂිත කරලා දායාද කිරීමේ වගකීම වැඩිහිටි පරම්පරාව බාර ගන්න. අන්නම් කියන්නේ මේ නගරේ තුන්කල පළුවක්වත් ඔය කොල්ලෙකුට විකුණන්න එපා කියලා. මේ ඈත ඉඳන් පන්තියන ළමයි කන්න දෙයක් නැහැ නේද? මේ කුඩු ටික ගහන්නේ අයිස් ටික ගහන්නේ කවුද? පෙන්නන්නේ යකඩ කැලේ එක උගර කර තන්දන්වල නොමින් දින දුක් විඳලා සල්ලි හොයන් අහිංසක අම්මගේ තාත්තගේ දරුවෝ මේ තේ ටික කඩන කුණ්ඩල්ලෝ කඩන වැස්සේ අවුවේ පින්නේ සීතලේ ගහලා හම්බ කරලා දරුවෝ ගැන 1000ක් බලාපොරොත්තු තියාගෙන පොඩි කාලේ ඉඳන් වඩාගෙන කරේ තියාගෙන බඩ ගාලා කඳුවල ගිහිල්ලා උස්මහත් කරපුවා ඒ දරුවගෙන් ආපහු අම්මා කුණුහරුපෙන් බැනුම් අහනවා නම් ඒ දරුවා ආපහු තාත්තට බයිනවා නම් අම්මෙකුට තාත්තෙකුට ඒහා සමාන දුකක් වෙන තියනවද? ලේන් මසින් ජාතක කරපු දරුවෝ වෙනස්කම් කරනවා නම් මෙහෙම රටක් මෙහෙම සමාජයක් එක්ක නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මිනිස්සුන්ට සැනසීම කියන එක තියෙන්න ඕනේ. එනිසා එකට වචනේ පරිස්සම් කරගත්ත. හරි නිහතමානීකමක් තියාගන්න. මේ බුදුරු ගන්නන්නේ ගාරවෝච නිවාතෝච අනේකට ගරු කරන්න අනේකට නිහතමානීකම විදිය දක්වන්න කරුණාවන්තකම තියෙන මිනිස්සෙක් වෙන්න. මන්නම් කියන්නේ පින්නතුනේ ඔය පල්ලෙකුට පූසෙකුටවත් ගහන්න එපා. මధుරෙක්වත් මරන්න එපා. පංචශීලය රකින්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍ය භාවය. ඒකෙන් හිතට පංචශීල ටික රකින්න. අපි තරාවට පත් වෙන මිනිස්සු අපි ව්‍යාධියට පත් වෙන මිනිස්සු බුදුහාමුදුරුවෝ පරේෂණ සූත්‍ර දේශනාව තුල උන්වහන්සේ පැහැදිලි කරනවා. ඔය දැන් කල්පනා කරන්න මේ බණහන් ආපු පින්නතුන් අද ඔහම ආවට අර දන්නව නේද පින්නතුන් ජීවිතේ දවසක් තියෙනවා දැන් ඔය පැය ගාන හිටගෙන ඉඳලා මඩේ ඉඳලා දැන් යනකොට හිතුනොත් ගෙදර ගියපු ගමන් කහට ටිකක් බොන්නේ නැද්ද? බොන්න පුළුවන්. දැන් හිතුනොත් එහෙම තිබයි කියලා වතුර එකක් බොන්නේ නැද්ද? බොන්න. පඩිස් ගෙඩියක් හරි කන්න පුළුවන්. අපූර්වට. ඔය ජීවිතේ දවසක් එනවා පින්නතුනේ. කොච්චර තිබ්බත් වතුර ටිකක්වත් බොන්න බෑ. එන්නත් කෝ සල්ලි එතකොට. කොච්චර බඩගින්න තිබ්බත් බිස්කට් එකක්වත් හපලා කන්න බැරි වෙන දවසක් එනවා. කෝ රස්සාව. කෝ ධනය. කෝ මහන්තත්කම. මගේ කඩේ මගේ රස්සාව මගේ ව්‍යාපාරය අපේ පවුල පින්නතුනේ පාලයා විසින්
ධනය ඇත මට පුතු ඇත අර කෝ පිරිම වෛරය අපේ තිබ්බ ගණන්කාරකම එනතුනේ මේ චරාවට ව්‍යාධියට පත් වෙන්න ඉන්න අපි සමහර විට ඔය කවුද දන්නේ නැහැ දැන් දාත ගිහිල්ලා නේ ඇඟපත හොද ගන්නවනේ නේ මුණකට හොද ගන්න දැකලා නැත්තර මාස ගණන් ස්පිරිතාල වල හතන් වල ඉන්න පට ගහලා එන්නතර මේ තමයි මේ ඇට මිදුළු ලේ මස් නහර වලින් හමෙන් ප්‍රකට කරලා තියෙන මේ කරදක මේ මානසික 99ක් රෝග 99ක් ව්‍යාධීන්ගෙන් පෙළෙච්ච සිරුරක් ශරීරයක් නඩත්තු කරන අපි කල්පනා කරන්න මේක හරි ඉක්මනින් කල්ලෙකුත් වෙනවා ඔය මෙහෙත් ඉන්නවද මාන්නකාරකම තියෙන මිනිස්සු සමහරව ඉන්නව නේද උදේට දැක්කම මූණක් කඩක්වත් බලන්න නැතුව hina වෙන්නවත් නැහැ ඔය සමහරව ඉන්නවා ව්‍යාපාරයෙන් ඉදිමිලා සමහරව කුලවත් භාවයෙන් ඉදිමිලා රස්සාවෙන් ඉදිමිලා ජීවිත පුරුදු වෙන්න කිසි කෙනෙක් පෙළන්නේ නැතුව ඉන්න ජීවිත පුරුදු වෙන්න රස්සාව මගේ තත්ත්වය මගේ හැකියාව ඒක මම ගාව විතරක් තියාගන්න ඒ තුලින් කවදාවත් කිසි පුද්ගලයෙක් ලැජ්ජාවට පත් කරන්න එපා කොච්චර හිම දේවල් වෙනවද කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එපා සබ්බපා පස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධාන ශාසනං ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු පින්නතුනි සසර කෙලවර නිවන් දකින්න පුළුවන් විදිහට හැම වචනයක් දුස්චරිත වලකින් සුචරිතේ හැසිරෙන් ඒ හැම හැසිරීමක් තුලින්ම කුසලයක් ඉපදුනා කියලා සතුටු වෙන්න පුළුවන් නම් සතුටු වෙලා ඒ පින නිවන් දකින්නකම් ලැබෙන්න ඕන කියලා හිතන්න පුළුවන් මට්ටමට මැරෙන්න කලින් හිත දියුණු කරගන්න. අපි කතා කරන කොටත් කුසලයක් සිද්ධ වෙන්න ඕනේ. ඔය ගෙවල්ලත් පින්නතුනි අපි පුදුම විදිහට කුසල් දහම් සිද්ධ කරගන්නවා. දැන් ඔය උයනවා නේද අපේ අම්මලා කොච්චර උයනවාද? මොකටද උයන්නේ? ඛණ්ඩනේ සියලු සත්වයන්ට ආහාර අවශ්‍යයි. පින්නතුනි හොඳ පින්කමක් කරන්න. අර වැඩේ කියන්නේ බැන උයන්නේ නේද? උදේට එහෙම ගෙවල් වල අල්ලන පොරේ බලන්න ඕනේ. වතුර කල කීයක් ගෙනල්ලාද මේ වෙනකොට? ගෙවල් වල තාත්තලත් එහෙමයි. දරුවන්ට හම්බ කරන්න දරුවන්ට කන්න උගන්න. මේ හැම කෙනෙක්ම ජීවිතේ කැප වෙන්නේ ඒකද? ඉතින් මේ ආර පින් සිද්ධ වෙන දේවල්. උදාහරණ ගන්නන්නේ අර හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. පින්නතුනි අපේ බැල්මෙන් පවා මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරගන්න පුළුවන්. මේවා දරුවොත් එක්කම මේ විදිහට හැසිරෙන්න. ඔය මම අපේ තාත්තලාට යෝජනා කරන්නේ. ඔය බොහොම සංවේදී සිද්ධියක් වුණා. පියතලාවේ අපේ හිතවත් මහත්තයෙක් හන්දෑවේ ගෙදර ඇවිල්ලා ඔයාලු වෙන්න කියලා බොන්න යන්න ඇති. කොහොම හරි අර පොඩි එකා කිරිබොනවා කියන්නේ අතදරුවේ වෙනතුනේ මව් කිරි පිට ඌරි ගිහිල්ලා අර අම්මට මොකුත් කර කියා ගන්න විදියක් නැහැ. තව චූටි කෙනෙක් ඇඳේ නිදි. තාත්තා
තාත්තට කෝල් ගත්තලු පොඩි එකා මරුණ පින්නතුනේ. පොඩි එකා මරුණ. හැම තාත්තා කෙනෙක්ම ගෙදර හැන්දෑවේ පිරිඳ එක්ක දරුවෝ එක්ක අර බත් ටිකක් කාලා එකට මූණ බලාගෙන ඉන්න තියෙන වෙලාව, hina වෙන්න තියෙන වෙලාව, කතා කරන්න තියෙන වෙලාව මන්නම් කියන්නේ එක එක එක්ක බොන්න යන්න දාගන්න එපා කියලා. මේවා ඉතින් හැම තාත්තා කෙනෙකුටම කරන්න බෑ. හොඳ පිරිමිකමක් තියෙන තාත්තා කෙනෙකුට තමයි ভাইබ්‍රේට් ගතියට මේක බෑ. පුරුදු වෙන්න. තමන්ගේ දරුවෝ පුංචි නම් බොහොම ටික කාලේ අර තාත්තා මට අඬලා වැඳලා කිව්වේ පින් සිද්ධ වෙයි හාමුදුරුවනේ මේක හැම තැනම කියන්න. තමන්ගේ ජීවිතේ ප්‍රියතමයන් ගැන ඉස්සරලම හිතන්න. අපේ තරුණ දරුවෝ සෑහෙන්න වෙලා ඉන්නව බනහන්. මම මේ පොඩි දුවලට පුතාලට කියන්නේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ජීවිතේ ප්‍රියතමයන්ට ප්‍රමුඛත්වය දෙන්න. නේ ඔය මේ පොඩි ළමයි අවුරුදු 16යි 17යි තම විදියට ගහමරා ගන්නවානේ. දැක්කද අර මාතර අවුරුදු 16 පැටියා පිහියෙන් 11 පොලකට ඇනලා මැරුවේ. පොඩි දරුවෝ මෙහෙත් මේසු කරලා එකක් හැමදේ පොත් ගහ ගන්නවද නැහැ. පිටණියෙන් අහුවොත් කියයි. කොච්චර අසිෂ්ට විදිහට හැසිරෙනවද? ඒ ගම්වල අහිංසක ළමයි. කොහෙන් හරි කීයක් හරවා ගන්න මොනවා හරි සීසන් පද්ධතියට එළිනෝ. එළෝ සංසාර දෙයක් ගන්න නැහැ. කිසි වගකීමක් නැති හැටි. ඒ දරුවන්ට අම්මා තාත්තා ඉන්නවද කියලාවත් නිශ්චයක් නැහැ. ඒ හින්දා පුතේ මතක තියාගන්න. ඔය රාය 11ට 12ට ගෙවල් වලට එන එක නවත්තන්න. අම්මා උයපු බත් ටික රස්නේ පිටින් කන්න. මේකට ඉතින් තාත්තලාගෙම පොඩි සපෝට් එකක් ඕනේ. මෙහෙම මේ පවුල එකතු වුණාම තමයි එතකොට මට කියන්න බලන්න සිද්ධ වෙන පාපය. අනේකට අහුම් දෙන ප්‍රමාණය කොච්චරද? එහා සමානව කුසල් සිද්ධ වෙනවා. පින්නතුනේ වෙන අකුසල් නැතිලා යනවා. අපිට ගෙවල් වල තියෙන ඕන කොච්චර දුක හිතුණත් කොච්චර කේන්ති ආවත් අපි නිමන අපිව තේරුම් ගන්න අම්මේ තාත්තේ දරුවෙක් ඉන්න ඕනේ. අපි මේ තරුණ දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ. මම මේ හන්නේ මේ පිට්ටනියට ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරුන්ගේ අම්මා තාත්තා ඉන්න දරුවන්ගේ ඔය ජීවිතේ මේ වෙනකොට නම් අම්මගේ කවුලේ බෙහෙත් තෙල් ටිකක් කීපාරක් විතර ගාලා තියෙනවා. ඔම්ම හදවතට තට්ටුවක් දාලා තාත්තගේ අතපයේ සිද්ධාලේප ටිකක් ගාපු කාලයක් තියෙනවා. මගේ අම්මා මගේ තාත්තා කියලා වැළඳගත්ත දවසක් තියෙනවා. දෙමව්පියන්ට තියෙනවද මගේ දුවේ මගේ පුතේ කියලා තමන්ගේ දරුවෝ වැළඳගත්ත දවසක්? මරුණාම මිනි කණ්ඩ හදන්න. දැන් පවුඩර් ගොඩවල් පෙතන්නේ මැරෙච්ච මිනි පෙට්‍රල් කරනවා. අන්දකලා දෙන බල්බ් පටලලා තියෙන මිනිහවට ෆෑන් දෙකයි පින්නද. දාඩිය දානවද? මේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට දරුවෝ ජීවත් වෙලා ඉන්නකොට පින්නතේ යුග දෙකක් ඇතුළත දරුවෝ ඈත් වෙනවා. අවුරුදු 20න් පස්සේ ළමයි අපි ගාව ඉන්නේ. හිටියත් අපිට ඕන විදිහට ඉන්නේ නැහැ. ඔය ජීවිතේ පෞරුෂය අභිමානයේ පිරිච්ච මිනිස්සෙක් විදියට ඉඳන සීල සම්පන්න භාවය අත්‍යවශ්‍යයි වෙනතුනේ. ප්‍රාර්ථනා කරමු 2026 අවුරුද්ද පංචශීලයවත් ආරක්ෂා කරන්න. නිවන් දකින්න යන ගමනේ
මේ හොඳ හැරවුම තුල ආරම්භයක් ගන්න. අධිෂ්ඨාන කරන්න මගේ කයෙන් මගේ වචනයෙන් එකදු පාපයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මගේ කයෙන් වචනයෙන් එකදු පාපයක්වත් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. පින්නතුනේ මේ කියන ප්‍රාර්ථනාව හැමදාම හැන්දෑවට කල්පනා කරන්න ඕනේ. මෙහෙම දේශනා කරන්න අවසාන හේතුව අපි මොන මට්ටමට හිටිය මැරිලා යනවනේ. අවසාන මොහොතේ මරණ මංචකේ එහා පැත්ත මෙහා පැත්ත පේනකොට කවුද ඉන්නේ? අපි තනියම විඳින්න බෑ. කල්ප ගානක් ඉස්සරහට තිරිසන් ලෝක පෙනෙයි, ප්‍රේත ලෝක පෙනෙයි, අපාය පෙනෙයි. කළු චිත්‍රයක් පේනකොට කරපු පව් මතක් වෙනකොට ඉතින් මේක තේරෙන්න නම් මැරිලාම බලන්න ඕනේ. ඒක හරි වේදනාවක්. ඒ නිසා ඔය මම යෝජනා කරේ මෛත්‍රිය කරුණාව පිරිච්ච මිනිස්සෙක් විදියට මැරෙන්න කියලා. මෙහෙම මැරෙන්න නම් අර මම දේශනා කරපු විදිහට පවුල තුළ හොඳ සමගියක් තියෙන්න ඕනේ. ඔය සමගිය හරි ගස්ස ගන්නත් පුළුවන්. මොනද උදේ තිබ්බ ධර්ම දේශනාවෙදිත් සිද්ධ කරා. එන්නතුනි මම මෙහෙම තිබ්බට හෙට උදේ 9 වෙනකොට අනුරාධපුරේ ඉන්න ඕනේ. එහෙනම් යන්න පැය 7ක් යනවා. මෙහෙ යනකොට 11ක් තියෙන්නේ හරි බණේ වෙරලා යනවා. උදේ 6 විතර වෙනකොට යන්න පුළුවන් ආපහු. එතකොට මම සතියකින් විතර පන්සල් ගිහිල්ලා නැහැ තාම. ඇයි දවසට බණ 4ක් විතර කියනවා. ඒකයි මම කිව්වේ මම මේ කියන එක වචනයක්වත් අපත් කරන්න එපා. මට වෛද්‍යරු කියලා දෙන්න විනාඩි 45කට වඩා කතා කරන්න එපා කියලා. දැනටත් පැයක් ඉවර වෙලා ටිකක් වෙලා. එනිසා ප්‍රාර්ථනා කරමු. අපි අධිෂ්ඨාන කරමු. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධයක් ඇති වෙලා තියෙන මේ යුගය තුල අමාමෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ධර්මයේ ආනුභාවයෙන් මුළු ලෝකයක් එළිය වෙන කාලයේ තුල පංච සීලයවත් රැකලා සත්පුරුෂකම ආරක්ෂා කරලා මෛත්‍රී කරුණා පෙරදැඩිව සෑම කෙනෙකුටම කරුණාවෙන් බලන් මෛත්‍රියෙන් බලන් අනුකම්පා කරන්න සරුදේ සරු විදිහට දකින්නත් නිසරුදේ නිසරු විදිහට දකින්නත් හැකියාව ශක්තිය ලැබෙන්න මේ කවුෙච්ච සදහවත් පින්වත් අම්මට තාත්තට සුවිසනන්ත බුදු ගුණේ ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන් අපි කවදා හරි නිවන් දකින්න බැයි පින්නතුනි. ඒ නිවන් දකින්න නම් මේක දැන් පටන් අරගෙන තියෙන්න ඕනේ. මේක දැන් ආරම්භ කරලා තියෙන්න ඕනේ. පන්සලට මාස් පතා දාන ටික අරන් යනකොටත් දරුවොත් එක්ක යන්න ගේට්ටුව ගාවින් කියන්න පුතේ සරප්පු දෙක ගලවපන්. පින්නතුනි පන්සලට යනකොට පළවෙනි වැලි කැටේ පෑගෙනකොට අපිට දැනෙන්න ඕනේ අපිට මතක් වෙන්න ඕනේ මම මේ යන්නේ අතුල් වෙන්නේ අඩිය තියන්නේ තිරුවන් වැඩ ඉන්න භූමියකට. මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරනවා. උදේ මාසයකට සැරයක්වත් නේ ඔය කොල්ලෝ ටිකක් කවුලා පන්සලකට ගිහින් නේ ඕමලෝ සුද්ධ පවිත්‍ර කරලා චෛත්‍යමලෝ සුද්ධ පවිත්‍ර කරලා මාසයකට පැයක් විතර කරන්න. ජීවිතේ කවදාවත් වරදින්න දෙන්නේ නැහැ. බලාගෙන හිටියා වගේ හරියනවා. කවදාවත් අකුසලයක් වෙන්න දෙන්නේ නැහැ. බුද්ධ වත කරන්න පුරුදු වෙච්ච උදේ නැගිටලා
බුදුහාමුදුරුවන්ටනේ පෑන් ටික දෙන්න. අපේ තාත්තලා අපේ තරුණ දරුවෝ මේවා කරන්නේ. එට ඉර පායනවා සත්තයි හරියනවා පින්නතුනි වරදින්න දෙන්නේ නැහැ. වචනකින්වත් අකුසලයක් වෙන්න දෙන්නේ නැහැ. උනාහර උයපුවාම දාන ටික තියන් පින් සිද්ධ වෙනවා. මේ ලෝකේ පුද්ගලික වශයෙන් තන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමය බුදුහාමුදුරු භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මත පිළිවෙත කරන ජීවිතවලට පුදුම විදිහට ශාන්තිය උදා වෙනවා. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවේ ගෙදර බුදුන්වහන්සේ අපේ දරුණු මහත්තුරු අම්මට තාත්තට කතා කරන එකේ ඉඳන් ඒ සමහර කොල්ලෝ ඉන්නෝනේ අම්මට වේසි කියලා බයිනෝනේ. සමහර ළමයි බලංගොඩ එහෙම නැති සමහර. මං කියන්නේ බොහෝ පැතිවල ඉන්නේ. තාත්තට කියනවා තෝතෝගේ වැඩක් බලාගෙන හිටුණු. අම්මට තාත්තට තාතෝ කියලා කතා කරන්න. පුතේ කවදාවත් එහෙම කතා කරන්න එපා. සංසාරේ දිග්ගැස්සෙයි. නරකේ උපදී, പ്രേත ලෝකේ උපදී, තිරිසන් ලෝකේ උපදී. මොකක් හරි ජීවිතේ අන්තිමට උනාට පස්සේ යාළුවෝනේ නේදයෝනේ ඉන්නේ අපේ අම්මයි තාත්තයි විතරයි. ඉන්නේ අපේ බුදු ස්වාමියා විතරයි. එනිසා ප්‍රියතමයොත් එක්ක ඉන්නකොට හිතේ පරුදු ඇති වෙයි. ඒවට ඉඩ දෙන්න එපා. මම ආශිර්වාද කරනවා අපේ මේ තරුණ දරුවන්ට අනාගත ලෝකේ අභියෝග ජය ගන්න අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආනුභාවයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්වත් සියලු දෙනා කල්ප ගානකින් ලබාගත් මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මෙතෙක් කල් වරද්දක් වෙලා තියෙනවා නම් කායික හෝ වේවා වචනයෙන් හෝ වේවා සිතෙන් සිතුවිල්ලෙන් හෝ වේවා තුන් හිතකින්වත් පාපයක් නම් කරගන්න එපා. මම අපේ දරුවන්ට කියන්නේ බීඩියක් සිගරට් එකක්වත් බොන්න එපා. කොල්ලෝ දන්නේ නැහැ මේව කරන්නේ. විනාශ වෙන එක විතරයි වෙන්නේ. පොඩි දරුවෝ ජීවිතේ ජය ගන්න හොඳට හම්බ කරන්න. හොඳ රස්සාවක් කරන්න, ඉතුරු කරන්න. මම මෙහෙම දේශනා කරන්නේ මේ ලෝකේ හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ අම්මයි තාත්තයි හැර අපි නැති වෙනකම්. අපිට හරියනවට දැකලා සතුටු වෙන්න අම්මයි තාත්තයි විතරයි. එනිසා හැම කෙනෙක්ම අපි පාවිච්චි කරනවා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාතෘකාවක් වෙන්න එපා. ලැබුවා වූ මිනිසත් භවයේ සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ධෛර්යය මේ සියලු දෙනාටම විජයශ්‍රී ජයශ්‍රී මහාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පිංගමේ බැතිබර සංවිධාන ශක්තිය දරන් බලංගොඩ හෝටලේ සහ බේකරි අධිපති බුද්ධ ප්‍රභාත් සමරසිංහ සහ කුමාර උඩපත්තු සමාජ සජීවීකරණ පදනම ඒ කුමාර උඩපත්තු මහතා මේ අතුරු තරුණ පරම්පරාව මේකට ලොකු පිරිසක් මහන්සි වෙලා තියෙනවා. මේ පිංගමට ලොකු පිරිසක් කොට්ටු වෙලා තියෙනවා. සියලු දෙනාම එක්ක හොගලා හරි ලස්සන පිංගම ඓතිහාසික බලංගොඩ පුරවරේ සිද්ධ කරා. පිංගම සිද්ධ කරපු සියලු දෙනාටම පිං සිද්ධ වේවා. බණහඬ ආපු පින්වතුන්ට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් වේවා. ගෞරවනීය මහා සංඝරත්නයට පින් අයිති වේවා. මං හදුපඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට පින් අයිති වේවා. ඒ වගේම පින්වතුනි දවස පුරා අයහපත් කාලගුණය තිබ්බත් ආශ්චර්ය ආශිර්වාදය හරි අපූර්වට වැස්ස පෑවුවා. මිනිස්සුන්ට බණ ටික අහන්න හරි අපූර්වට වැස්ස පෑවුවා. මිනිස්සුන්ට කරදරයක් නැතුව ඉන්න
මේ තමයි ධර්මයේ ආශ්චර්ය, මේ තමයි ධර්මයේ අනුභවය. පින්කමේ අනුභවයෙන් පින්වත් සියලු දෙනාට රහත් වෙලා නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අප වෙනුවෙන්ම දයානුකම්පාවෙන් සදහ සිත් තුළින් පිරුණු පින් සිත් තුළින්ම පිරුණු මේ ශ්‍රී ධම්ම ස්වාමීන් වහන්සේ වෙත සපරිකර පූජා කරවන පුණ්‍යවන්ත නිමේෂයක මේ වැඩ කටයුත්තට මහා වෙහසක්වත් බෝධි ප්‍රභාත් මැදතුමන් සමගින් කුමාරුඩේ පරිස්කාර පූජාවට ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. ඔබ වහන්සේට තවුණු සිත් ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයට එක්කලා මේක කලකට පෙර පින් සමග බලංගොඩ හෝටලයේ අධිපති ධර්මසේන සමරසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවක් පෙරදැරීම අපේ රටේ උත්තම හදවත් නිවේසනහාරන ගෞරවනීය යතිවරයාණන් වහන්සේ කත්නෝරුවේ ශ්‍රී ධම්ම ස්වාමීන් වහන්සේගේ පුණ්‍යවන්ත වැඩමවීම සටහන් වන පින්සාර නිමේෂය අපේ හදවත් වලින් අපි ප්‍රාර්ථනා කරන්නේම හදවත් සුවපත් කළ යුගයක යතිවරයාණන් වහන්සේ ඔබ වහන්සේට තවත් චිරාත් කාලයක් තිස්සේම කාරණේ දම් පුරණ මේ සියලු හදවත් වලට නිරාමිස උද්ධහනම්බනම ප්‍රීතිය ඇති කරන්නට අපේ හාමුදුරුවනේ පූජ්‍යපාද කත්නෝරුවේ ශ්‍රී ධම්ම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ලැබේවා. දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. එයයි අප සදහසිත ඇති සමගී ඒ කාලින ප්‍රාර්ථනාව. බලංගොඩ නගර